සිම්පල් ටියුට්ස් YouTube නාලිකාව සමග එකතු වී සිටින ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මූල්‍ය කළමනාකරණය පාඩම් මාලාව යටතේ සිකියුරිටි වැලියුේෂන් යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සාමාන්‍ය කොටස් එහෙම නැත්නම් අපි ඕඩිනරි ෂෙයාර්ස් කොමන් ස්ටොක් වශයෙන් හඳුන්වනවා මේවා වැලියු කරන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් මේ වගේ වටිනාකම තීරණය කරන්නේ කොහොමද කියන එක. ඉක්විටි ෂෙයාර් වැලියුේෂන් මම මේ පාඩම අදියර කීපයක් යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මුලින්ම බලමු මොනවද මේ සාමාන්‍ය කොටස් කොමන් ස්ටොක්ස් ඕඩිනරි ෂෙයාර්ස් වශයෙන් හඳුන්වන්නේ කියලා. represent ownership capital. ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙක් ඒ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් එහෙමත් නැතිනම් පෞද්ගලික සමාගමක් වශයෙන් කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී මේ ව්‍යාපාරවලට වර්ධනය වීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. නව වෙළඳපළක් සොයා ගැනීම, නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම මේ ආදී වශයෙන් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ ව්‍යාපාරවලට අතිරේක ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ මාර්ගයක් වශයෙන් අපිට කොමන් ස්ටොක්ස් එහෙමත් නැතිනම් හිමිකම් ප්‍රාග්ධනය කියන එක හඳුන්වන්න පුළුවන්. කොමන් ස්ටොක් එකක් මිලදී ගනු ලබන පුද්ගලයෙක් ව්‍යාපාරයක හිමිකරුවෙක් බවට පත් වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේදී මේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවන්නේ එක්කෝ ව්‍යාපාරයේ අයිතිකරු, හවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවන් කීප දෙනෙක්, ඒ වගේම ළඟම හිතමිතුරන්, ඥාතීන් මේ ආදී සුළු පිරිසක් මගින් ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයනවා. නමුත් ව්‍යාපාරය පුළුල් කරද්දී ඒ අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා පුළුල් වෙළඳපළක් වෙත ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ අනුව ඒ අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා නිර්මාණය වන සුරකුමක් තමයි ඕඩිනරි ෂෙයාර් එකක් කියලා කියන්නේ. හිමිකම් ප්‍රාග්ධනය එහෙමත් නැතිනම් මේ සාමාන්‍ය කොටස් කියලා කියන්නේ ආයතනයේ නීත්‍යානුකූල හිමිකාරීත්වය පෙන්නුම් කරන කොටස්. ඒ වගේම මේක අපි ආයතනයක ස්ථාවර ප්‍රාග්ධනය වශයෙන් උත් හඳුන්වනවා. මොකද සාමාන්‍ය කොටස් සඳහා ණයවලට වගේ කල්පිරීමේ දිනයක් නැහැ. සාමාන්‍ය කොටස් මිලදී ගැනීම තුළින් ආයතනයේ හිමිකරුවන් බවට පත්වෙන ආයෝජකයන්ට ඒ සඳහා ලාභාංශ වගේම ප්‍රාග්ධන ලාභ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අපි ඊළඟට බලමු කොහොමද මේ සාමාන්‍ය කොටස් වෙළඳාම් වෙන්නේ කියන එක. How ordinary shares are traded. කිසියම් සමාගමක් කොටස් නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා තීරණය කිරීමෙන් පසුව ඒ සමාගමට වැදගත් වෙනවා කොහොමද මේ කොටස් ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන් ක්‍රම කියන දේ තීරණය කරන එක. සමාගමක් ඒ ආකාරයට කොටස් ප්‍රාග්ධනය රැස් කරන්න තීරණය කරාට පසු ඒ සමාගම විසින් අනුකූල විය යුතු කිසියම් නීති රීති රාමුවක් පවතිනවා. ඒ අනුව ඒ නීති රීති වලට යටත්ව සමාගම විසින් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය කොපමණද කියන දේ තීරණය කිරීමත්, එම ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කුමන වටිනාකමකින් යුතු කොටස් නිකුත් කරන්න ඕනද කියන දේ තීරණය කිරීම වගේම ආයෝජන බැංකුකරුවෙකු ඉන්වෙස්ට්මන්ට් බැංක් එකක් කරහා කොටස් ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒ අනුව සමාගමක් මූලිකවම කොටස් නිකුත් කිරීමේදී සිදු කරන ආකාරය අපි එක ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් කියලා හඳුන්වනවා. මේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් සිදුවන මාකට් එක තමයි අපි ප්‍රයිමරි මාකට් එක වශයෙන් හඳුන්වන්නේ. මේ ප්‍රයිමරි මාකට් එකකදී සිද්ධ වෙන්නේ ආයෝජන බැංකුකරුවන් විසින් සමාගම විසින් නිකුත් කරනු ලබන කොටස් සඳහා අවශ්‍ය ආයෝජකයන් සොයා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. මේ ප්‍රයිමරි මාකට් එකක් තුළ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් තුළින් සමාගමකට අවශ්‍ය ප්‍රාග්ධනය ඍජුවම සපයා ගැනීමේ හැකියාව පවතිනවා. කොටස් සඳහා දෙවනි වෙළඳපොළක් පවතිනවා. අපි මේ වෙළඳපොළ සෙකන්ඩරි මාකට් එක වශයෙන් හඳුන්වනවා. සෙකන්ඩරි මාකට් එක කියලා කියන්නේ දැනටමත් සමාගමක් විසින් නිකුත් කරලා තියෙන කොටස් ආයෝජකයන් අතර මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළ. මෙම සෙකන්ඩරි මාකට් එක තුලින් ප්‍රාග්ධනයක් සමාගමකට සැපයීම සිදු වෙන්නේ නැහැ. මෙතනදී ඇත්තටම සිදු වෙන්නේ ආයෝජකයන් අතර සුරකුම්පත් ගනුදෙනු කිරීම මගින් ඔවුනොවුන් ලාභ උපයා ගැනීම. සෙකන්ඩරි මාකට් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක්ස්චේන්ජස් සහ ඕවර් ද කවුන්ටර් මාකට් කියලා. මෙතන එක්ස්චේන්ජස් කියලා කියන්නේ වඩාත් විධිමත් වෙළඳපළක් හරහා සුරකුම්පත් ගනුදෙනු වීම. එක්ස්චේන්ජස් වලට උදාහරණ වශයෙන් කොළඹ කොටස් හුවමාරුව දක්වන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ උදාහරණ වශයෙන් ගත්තොත් නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ්, ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් දක්වන්න පුළුවන්. මේ එක්ස්චේන්ජස් හරහා ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ඔවුනොවුන් ඍජුවම සම්බන්ධ නොවී
මේ සඳහා සහාය වීමට කොටස් වෙළඳපළ තුළ ලියාපදිංචි වුණ අතරමැදියන් ඉන්නවා. අපි මේවා බ්‍රෝකරින් ෆර්ම්ස් වශයෙන් හඳුන්වනවා. ඔවුන් කිසියම් ගාස්තුවක් අය කරලා විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන්ට වාසි සහගත වන ආකාරයට මිලදී ගැනීම සහ විකිණීම සිදු කර ගැනීමට ඔවුන්ට සහාය දක්වනවා. මේ එක්ස්චේන්ජස් හරහා ගනුදෙනු කිරීමේදී අවදානම අඩු මට්ටමක පවතිනවා. ඒකට හේතුව තමයි හුවමාරුවක් නියමාකාරයට නියාමනය කිරීම සඳහා රෙගියුලේටර් කෙනෙක් ඉන්නවා. Securities Exchange Commission එක තමයි ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ නියාමනය සිදු කරන ආයතනය. ඒ අනුව අවශ්‍ය නීති රීති පැනවීම මගින් කොටස් වෙළඳපොළ මනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. සෙකන්ඩරි මාකට් එක තුළ සුරකුම්පත් ගනුදෙනු වන අනිත් ආකාරය තමයි ඕවර් ද කවුන්ටර් මාකට් කියලා කියන්නේ. මේ ඕවර් ද කවුන්ටර් මාකට් එක කියලා කියන්නේ සුරකුම්පත් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ඔවුනොවුන් හා ඍජුවම සම්බන්ධ වී සුරකුම්පත් ගනුදෙනු කිරීම. වඩාත් විධිමත් ආකාරයට සකස් නොවුන වෙළඳපළක්. මෙතනදී සුරකුම්පත් වලට පවතින ඉල්ලුම හා සැපයුම මත එකම ආයතනයකින් නිකුත් කරන කොටස් සඳහා වුණත් විවිධ මිල ගණන් දක්නට ලැබෙනවා. ඒ වගේම අවදානම යම් ඉහළ මට්ටමක පවතිනවා. අපි ඊළඟට බලමු features of ordinary shares. එහෙමත් නැතිනම් අපි මේක characteristics of ordinary shares වශයෙන් හඳුන්වනවා. මම මෙතන සාමාන්‍ය කොටසක ගති ලක්ෂණ කිහිපයක් දක්වලා තියෙනවා. ඒ අනුව පළවෙනි එක තමයි voting rights. එහෙමත් නැතිනම් ඡන්ද හිමිකම. සමාගමක කොටස් මිලදී ගනු ලබන පාර්ශවයන් සමාගමක හිමිකරුවන් බවට පත් වෙනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනාටම සමාගමේ පරිපාලන කටයුතු සඳහා සහභාගී වීමේ හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව සියලු දෙනාටම පරිපාලන කටයුතු සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. මොකද සමාගමක කොටස් හිමියන් ප්‍රමාණය ලක්ෂයක් වුණොත් ඒ ලක්ෂයටම සමාගමේ තීරණ ගැනීම සඳහා පරිපාලනය කටයුතු සඳහා එකවර සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ වෙනුවෙන් ඔවුන්ට පුළුවන් තමන් වෙනුවෙන් තමාගේ සමාගම පාලනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරගන්න. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම සඳහා voting rights ඡන්ද හිමිකම පවතිනවා. සෑම කොටස් හිමියෙකුටම එක් ඡන්දයක් පවතිනවා. ඔවුන්ට පුළුවන් සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමකදී තමන් පත් කිරීමට අපේක්ෂා කරන අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න. අනිත් එක තමයි rights of control. ඒ කියන්නේ සමාගම පාලනය කිරීමේ අයිතිය. මම කලින් පැහැදිලි කරා වගේම ඡන්දය භාවිතා කිරීම තුළින් ඔවුන්ට පුළුවන් සමාගමේ පරිපාලනය කිරීමේ අයිතිය රැකගන්න. ඔවුන්ගේ ඡන්දය තුළින් පත්වන අධ්‍යක්ෂ මණ්ඩලය හරහා මේ සමාගමේ පාලනය පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ ආකාරයට සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් මිලදී ගනු ලබන කොටස් හිමියා සමාගමේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ චෙයාමන් වශයෙන් පත් වෙනවා. ඒ වගේම තමයි සමාගමේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා කළමනාකරණයක් පත් කර ගැනීමේ හැකියාව අධ්‍යක්ෂ මණ්ඩලයට පවතිනවා. ඒ අනුව එදිනෙදා ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා Board of Management මේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරගන්නවා. අනිත් එක තමයි variable income security. කොටස් සඳහා ලාභාංශ හිමි වෙනවා. මේ ලාභාංශ හිමි වෙන්නේ ව්‍යාපාරයේ ලාභය පදනම් කරගනිමින්. මේ ව්‍යාපාරයේ ලාභය සෑම විටම ඒකාකාරී ආකාරයට පවතින්නේ නැහැ. ලාභ ලැබෙන කාලවල් තියෙනවා, ලාභය නොලැබී යන කාලවල් තියෙනවා. ඒ වගේම ඉතා ඉහළ ලාභයක් ලැබෙන අවස්ථාත් පවතිනවා. ඒ අනුව මෙම උච්චාවචනයන් සැලකිල්ලට අරගෙන සමාගමේ කොටස් හිමියන්ට ලැබෙන ලාභාංශයක් විචලනයට භාජනය වෙනවා. සමහර අවස්ථාවලදී සමාගම් තීරණය කරන්න පුළුවන් ඉහළ ලාභයක් ලැබුණත් මේ ලාභය ලාභාංශ වශයෙන් බෙදා නොහැර සමාගමේ ප්‍රතිආයෝජනය කරන්න. ප්‍රතිආයෝජනය කිරීම අනාගතයේදී විශාල වශයෙන් ලාභ ලැබීම සඳහා ඉවහල් වෙන්න පුළුවන්. මොකද එසේ රඳවා ගනු ලබන ලාභ නව ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම, නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දීම, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සඳහා ආදී වශයෙන් භාවිතා කරන්න අවස්ථාව පවතිනවා. සමහර කොටස් සඳහා ඒ කොටස් නිකුත් කරන අවස්ථාවේදීම කිසියම් නිශ්චිත ලාභාංශයක් ලබා දෙන බවට ප්‍රකාශයට පත් කෙරෙනවා. නමුත් සාමාන්‍ය කොටසක් බොහෝ අවස්ථාවල විචලනයට භාජනය වන ලාභාංශයක් සහිතව තමයි නිකුත් කරන්නේ. අනිත් එක තමයි residual claim on income and assets. සාමාන්‍ය කොටස් හිමියන් කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්. ඒ අනුව සමාගමක් ගුණවත්භාවයට පත් වෙලා ඒ සමාගම වසා දැමීමට තීරණය කළොත් සමාගමේ වත්කම් විකුණලා වගකීම් නිදහස් කිරීමක් සිදු කරනවා.
ඒ අනුව සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි වෙන්නේ ශේෂ වූ අයිතියක්. සමාගමේ සියලුම ණය වගකීම් නිදහස් කිරීමෙන් අනතුරුව යම්කිසි මුදල් ප්‍රවාහයක් ඉතිරි වෙනවා නම් ඒ මුදල් ප්‍රවාහය සාමාන්‍ය කොටස් හිමියන් අතර බෙදා හැරීමක් සිදු වෙනවා. එම ලික්විඩේෂන් ප්‍රොසෙස් එක තුලින් කිසිදු මුදලක් අවසානයේදී ඉතිරි වෙන්නේ නැත්නම් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා කිසිදු මුදලක් නොලැබී යාමේ අවදානමක් පවතිනවා. entitled for dividends සාමාන්‍ය කොටස් සඳහා ලාභාංශයක් හිමි වෙනවා. එම ලාභාංශය ව්‍යාපාරයේ ආදායම පදනම් කරගනිමින් විචලනයට භාජනය වෙනවා. මේ පාඩම් මාලාවේ වැදගත්ම දේ තමයි සාමාන්‍ය කොටස්වල වටිනාකම ගණනය කිරීම. මුලින්ම බලමු සාමාන්‍ය කොටස්වල මිල ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ ඇයි? අනිකුත් සුරකුම්පත් සඳහා වගේම තමයි සාමාන්‍ය කොටස් සඳහා වෙළඳපොලේ තීරණය වන මිලක් පවතිනවා. වෙළඳපොලේ පවතින ඉල්ලුම සැපයුම, ඒ වගේ මේ සමාගමේ පවතින අභ්‍යන්තර සහ බාහිර සාධක පදනම් කරගෙන සමාගමට වෙළඳපොලේ නියම වූ මිලක් පවතිනවා. අපි මේක මාකට් ප්‍රයිස් කියලා හඳුන්වනවා. මේ කොටස් සඳහා වෙළඳපොලේ තීරණය වන මිල විවිධ සාධකවල බලපෑමට ලක් වෙනවා. ඒ අනුව ඒ තීරණය වෙලා තියෙන මිල ඒ කොටසේ සැබෑ අගය නිරූපණය කරන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒ අනුව අපිට වැදගත් වෙනවා මේ කොටසක සැබෑ වටිනාකම ගණනය කරන්න. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි equity share valuation එහෙමත් නැත්නම් common stock valuation වශයෙන් මේ පාඩම් මාලාව තුලින් සිදු කරන්න යන්නේ. Why stock valuation needed? Unquoted company going public. තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් මූලිකවම ආරම්භ කරන ව්‍යාපාරයක් අතිරේක ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේදී ඒ කොටස් සඳහා අය කළ යුතු මිල තීරණය කරන්න ඕන. ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය ලක්ෂයක් නම් ඔවුන් කොටස් 1000ක් නිකුත් කිරීමට අපේක්ෂා කරනවා නම් කොටසක මිල රුපියල් 100ක් වශයෙන් අපිට ගන්න පුළුවන්. නමුත් මේ 100ක් වශයෙන් ලැබෙන කොටසක මිල සඳහා කුමන ආකාරයේ ඉල්ලුමක් පවතීද කියන කරුණ මත තමයි ඔවුන්ට ප්‍රාග්ධනය රැස් කරගත හැකිද නැද්ද යන්න දේ තීරණය වෙන්නේ. මේ කොටසක සැබෑ වටිනාකම තීරණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව පොදු සමාගමක් බවට පත්වීමේදී එහෙමත් නැත්නම් අපි මේක going public කියලා හඳුන්වනවා. මේ අවස්ථාවේදී කොටසක සැබෑ වටිනාකම තීරණය කිරීම වැදගත් වෙනවා. acquisition and mergers කිසියම් සමාගමක් තවත් සමාගමක් මිලදී ගන්න තීරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ව්‍යාපාරයක් සමග බද්ධ වෙලා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට තීරණය කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ඒ සමාගම සඳහා ඔෆර් කළ යුතු මිල කොපමණද කියන දේ තීරණය කිරීමේදී කොටසක මිල ගණනය කිරීම වැදගත් වෙනවා. වෙනත් සමාගමක් මිලදී ගැනීමට අපේක්ෂා කරන සමාගම විසින් Taman මිලදී ගැනීමට අපේක්ෂා කරන සමාගමේ කොටස් සඳහා සැබෑ මිලට වඩා වැඩි මිලක් ගෙවීමට කැමති වෙන්නේ නැහැ. Taman මිලදී ගැනීමට අපේක්ෂා කරන සමාගමේ රියල් වැලියු එක ගණනය කිරීම සඳහා කොටස්වල මිල ගණනය කිරීම වැදගත් වෙනවා. shareholders dispose their holding. සමාගමේ කොටස් හිමියන් තමන් සතු කොටස් අයිතිය විකුණා දැමීමේ අපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් ඒ වගේ අවස්ථාවක තමන් කුමන මිල ගණන් යටතේ මේ කොටස් විකුණා දැමිය යුතුද කියන දේ තීරණය කිරීමේදී කොටස්වල මිල ගණනය කිරීම වැදගත් වෙනවා. කොටසක මිල තීරණය කිරීම වැදගත් වෙන අනිත් අවස්ථාව තමයි liquidation. ඒ කියන්නේ නීතිමය වශයෙන් කිසියම් ව්‍යාපාරයක ව්යාපාර කටයුතු අවසානයට පත් කිරීම. මේ වගේ අවස්ථාවකදී මේ සමාගමේ කුමන මිල ගණන් යටතේ ඈවර කර යුතුද යන්න තීරණය කිරීමේදී කොටසක මිල තීරණය කිරීම වැදගත් වෙනවා. අනිත් එක තමයි sale of subsidiary. උපසමාගමක් විකිණීමේදී මව් සමාගම විසින් ඒ උපසමාගමේ වටිනාකම කොපමණද යන්න තීරණය කළ යුතුයි. එසේ තීරණය කිරීමේදී පමණයි උපසමාගම විකිණීම මගින් නිවැරදි මිලක් ලබා ගැනීමට හැකි වෙන්නේ. මීළඟට අපි බලමු සාමාන්‍ය කොටසක මිල කියන්නේ මොකක්ද කියන දේ. මම කලින් පාඩම් වලදී පැහැදිලි කරා ඕනෑම සුරකුම්පතක වටිනාකම කියලා කියන්නේ ඒ සුරකුම්පත මගින් ආයෝජකයාට ලබා දෙන මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම. ඒ අනුව අපි සාමාන්‍ය කොටසක් ගත්තොත් මේ වටිනාකමට intrinsic value කියලාත් කියනවා. කොටසක ආයෝජනය කරන පුද්ගලයාට ලැබෙන ප්‍රධාන මුදල් ප්‍රවාහයන් දෙකක් තියෙනවා. dividends සහ price expected to sell the stock. price expected to sell the stock කියලා කියන්නේ මේ කොටස කිසියම් නිශ්චිත දවසකදී ආයෝජකයා විකිණීමට අපේක්ෂා කරන මිල. මම ඔබට මුලින් පැහැදිලි කරා සාමාන්‍ය කොටස් සඳහා වෙළඳපොලේ තීරණය වන මිලක් පවතිනවා. මෙම මිල තීරණය වීම සඳහා එම කොටස් සඳහා පවතින ඉල්ලුම හා සැපයුම වගේම සමාගමේ අභ්‍යන්තර හා බාහිර සාධක බලපෑමක් එල්ල කරනවා. ඒ අනුව කොටස් සඳහා පවතින මුදල් ප්‍රවාහයන් ඩිවිඩන්ඩ් සහ
resale value of share price කියන දෙක discount කිරීම තුලින් ගණනය කරන intrinsic value එක මේ market price එකට වඩා වෙනස් අගයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව මම මෙතන දක්වලා තියෙනවා වෙළඳපළ මගින් තීරණය වන මිල සහ මුදල් ප්‍රවාහයන් වට්ටම් කිරීම මගින් ගණනය කරන intrinsic value එක අතර පවතින සම්බන්ධතාවය මත කොහොමද මේ ස්ටොක් එකක් over valued ද under valued ද එහෙමත් නැත්නම් fairly valued ද කියන එක හඳුනගන්නේ කියන එක. වෙළඳපළ මිලට වඩා intrinsic value එක අඩුයි නම් කොටස වෙළඳපළ තුල over valued ඒ කියන්නේ මෙම කොටසේ සැබෑ වටිනාකමට වඩා වැඩි වටිනාකමකට වෙළඳපළේ මිල තීරණය වෙලා තියෙනවා. මේ වගේ කොටසක් මිලදී ගැනීම ආයෝජකයෙක්ට අවදානම්කාරී වෙන්න පුළුවන්. මොකද ඔහු කොටසේ සැබෑ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ගෙවලා තමයි මේ වගේ කොටසක් මිලදී ගන්න. අනිත් එක තමයි undervalued. කියන්නේ market price එක අඩුයි කොටසේ සැබෑ වටිනාකමට වඩා. ඉහළ වටිනාකමකින් යුතු කොටසක් වෙළඳපළ තුල අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ආයෝජකයන්ට පවතිනවා. අනිත් එක තමයි වෙළඳපළ මිල සහ කොටසේ වටිනාකම කියන දෙක එකිනෙකට සමාන නම් අපි මේ කොටස් හඳුන්වනවා fairly valued stock කියලා. ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා කොටසක සැබෑ වටිනාකම තීරණය කිරීම වැදගත් වෙන්නේ ඇයි කියන එක. මේක ආයෝජකයාගේ පැත්තෙන් වගේම කොටස් විකුණනු ලබන පාර්ශවයටත් කොටස් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා වැදගත් වෙනවා. කොටස්වල වටිනාකම තීරණය කිරීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම පවතිනවා. මෙම විවිධ ක්‍රම භාවිතා කරලා කොටසක් සඳහා උපරිම වටිනාකම වගේම අවම වටිනාකමත් තීරණය කිරීමේ හැකියාව පවතිනවා. අපි මේ stock valuation methods ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට හඳුනා ගන්නවා. absolute valuation methods සහ relative valuation methods. absolute valuation methods වලදී සිදුවෙන්නේ කොටසට ආවේනික වගේම ඒ කොටස නිකුත් කරන සමාගමට ආවේනික වූ කරුණු පදනම් කරගනිමින් කොටස්වල වටිනාකම තීරණය කිරීම. absolute valuation methods යටතේ භාවිතා වන ප්‍රධාන ක්‍රම දෙකක් පවතිනවා. dividend discount model සහ discounted cash flow model. relative valuation යටතේ සිදුවෙන්නේ multipliers භාවිතා කරමින් කොටස්වල මිල ගණන් තීරණය කිරීම. මෙතනදී සිදුවන්නේ සලකා බලන සමාගම හා සමාන්තර වෙනත් සමාගම් වල කරුණු සැලකිල්ලට අරගෙන සලකා බලන සමාගමේ කොටස්වල මිල ගණන් තීරණය කිරීම. අපි මේ පාඩම් මාලාවේ ඉදිරියට මේ absolute valuation methods සහ relative valuation methods භාවිතා කරමින් කොටස්වල මිල ගණන් තීරණය කරන ආකාරය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.